අයිබෝන් ගම්පහයි පික් ආයතනයේ අලුත්ම VFD කෝස් එකක් ආරම්භ කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේක ඔන්ලයින් විදිහට තමයි 100%ක් පවත්වන්නේ. එතකොට දැන් VFD කෝස් එකට මේ විදිහේ මැසේජ් දාපු කට්ටිය ඉන්නවා. ලංකාවේ කට්ටිය ඉන්නවා සහ පිටරට ඉඳලා ලංකාවේ කට්ටිය පිටරට වැඩ කරන කට්ටිය පිටරට ඉඳලා අපිට මැසේජ් දාලා තියෙනවා. එතකොට දැන් අලුත්ම කෝස් එකක් අලුත්ම විදිහට ඔන්ලයින් විදිහට තමයි අපි පවත්වන්නේ. මේකේ විශේෂත්වය තමයි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙද්දි ඉන්ඩක්ෂන් මෝටර් සම්බන්ධව කොච්චර වැඩ කරත් ඇත්තටම VFD එකක් ස්මාර්ට් විදිහට කන්ට්‍රෝල් කිරීම සම්බන්ධව දන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එimhe VFD කොහොමද අපි PLC වලින් කන්ට්‍රෝල් වෙන්නේ? ඒකෙදි ඔයා පාවිච්චි කරන්නේ පල්ස් මෙතඩ් එකද? එහෙම නැත්නම් ඔයා ඇනලොග් වලින් කන්ට්‍රෝල් කරනවද? එහෙම නැත්නම් ඔයා PLC එකේ මොඩ්බස් වලින් කන්ට්‍රෝල් කරනවද? මෙන්න මේ වගේ සමහර දේවල් ඇත්තටම දන්නේ නැහැ. අපි මෙතනින් තවත් බේසික් අවස්ථාවකට ගියොත් එහෙම VFD එක සාමාන්‍ය පැරාමීටර්ස් තියෙන අවස්ථාවේ ඉඳලා, ඒ කියන්නේ බේසික් පැරාමීටර්ස් තියෙන අවස්ථාවේ ඉඳලා ඔයා VFD එකක් ඉන්ස්ටෝල් කරලා මේ වැඩ කරන ක්‍රියාවලින් සම්බන්ධව මුල ඉඳන් හැමදේම ප්‍රැක්ටිකලි කියලා දෙනවා. එතකොට දැන් VFD බ්‍රෑන්ඩ් අපිට විශාල සංඛ්‍යාවක් ලෝකේ අපිට හම්බ වෙනවා. නමුත් අපි එක වර්ගකින් ඒ තියෙන ෆන්ක්ෂන් ටික හරියට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ කෝස් එකක් හදලා තියෙන්නේ. ඔයාලට කෝස් එකට ඇවිල්ලා මාස දෙකමාරක් තුල විවිධ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් සම්බන්ධව මේ හරහා අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. උදාහරණයකට අපි කතා කරොත් බේසික් කන්වෙයර් සිස්ටම් එකේ ඉඳලා. එතකොට ඒකේ කොහොමද අපි ඇක්සලරේෂන් ඩීඇක්සලරේෂන් තියන්නේ? ඒකේ කොහොමද අපි මේ VFD එකකින් මේ VFD එකේ තියෙන ගන්න ඇම්පියර් ප්‍රමාණය ගන්න දැන් තියෙන RPM එරර්ස් මොන හරි තියෙනවා ඒවා තව තැනකට ගෙනියන්නේ මේ වගේ සරල මට්ටමේ අවස්ථාවල නම් අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ ඔක්කොම ගැන අපි පළවෙනි දවසේ සජීවීව සාකච්ඡාමය ක්‍රියාවලියක් සිද්ධ කරනවා හරියටම මැයි මාසේ 20 රාත්‍රී 8ට. රාත්‍රී 7 කියලා තමයි දාලා තිබ්බේ. නමුත් බොහෝ දෙනෙක් මැසේජ් එකක් දානවා. අපි වැඩ ඇරලා යන අවස්ථාවේදී ගෙදරට නැත්නම් නිවසට ලං වෙන මොහොතේදී රාත්‍රී 7:07යි කාල වෙනවා. ඉතින් පුළුවන් නම් රාත්‍රී 8ට පවත්වන්න කියලා. ඉතින් ඒ හින්දා රාත්‍රී 8ට තමයි පවත්වන්නේ. ඉතින් ඒක මතක තබා ගන්න. අපි මේ VFD කෝස් එකේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඔයාට මේ HMI එකකින් කොහොමද මෙයාව කන්ට්‍රෝල් කරන්නේ සහ මේ HMI වල අලුතෙන් ඇවිත් තියෙනවා cloud based HMI. කියන්නේ සරලව අපි කතා කරමු ෆෝන් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අවස්ථාව දක්වා උගන්වනවා. එතකොට දැන් ඔයාට මේ VFD එකක් ඉන්ස්ටෝල් කරනකොට VFD එක තියෙන පැරාමීටර්ස් තියෙන එකේ ඉඳලා මේ මම අර කිව්ව ඒ ස්මාර්ට් විදියට කන්ට්‍රෝල් කරන අර IoT මෙතඩ් එක දක්වාම මේ කෝස් එක අපි පිළිවෙලකට කරනවා. එතකොට මේ වෙද්දී Facebook එකකින් මැසේජ් එකක් දාපු කට්ටිය තාම රිප්ලයි එකක් නැහැ, තාම කෝල් එකක් ආවේ නැහැ කියලා කලබල වෙන්න එපා. මොකද අපිට කෝල් කරන්න ඇත්තටම මේ වෙලාවේ හැටියට අපේ කෝස් කෝඩිනේටර් දෙන්නෙක් ඉන්නවා. මොකද අපි ආයතනයක් විදිහට අපි PLC ප්‍රෝග්‍රෑමින් කෝස් කරනකොට යාළගේ ඒ වැඩ කටයුතු සහ බැලීම් ක්‍රියාවලිය සිද්ධ කරන ගමන් තමයි මේ අලුත් කෝස් එකක් අපි කරන්නේ. එතකොට දැන් මේකේ කෝස් එක පටන් ගත්තාම ඔයාලට සම්පූර්ණයෙන් ඒ පේමන්ට් කරපු ගෲප් එකත් එක්ක අපි වැඩේ ඉස්සරහට අරන් යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට කලින් අවස්ථාවේදී අපිට ඔක්කොටම එකපාර කෝල් කරන්න බැරි හින්දා බේසික් අවස්ථාවේ දැනුමක් ඔබට මේ කෝස් එකෙන් වෙන්නේ මොකද්ද කියන එක ගැන තමයි මම පැහැදිලි කිරීමක් කරේ. දැන් ඇත්තටම මම දැක්ක දෙයක් තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් මේ VFD සම්බන්ධව දන්නේ නැහැ. දැන් අපේ පන්තියට එනකොට PLC ප්‍රෝග්‍රෑමින් කෝස් තමයි අපි ඇත්තටම කරන්නේ. ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් වලදී අපි ඒකේ නම තියෙන PLC ප්‍රෝග්‍රෑමින් කියලා දාලා. ඒතකොට ඒ කෝස් එක ෆිසිකල් විදියට අවුරුදු 10ක් අපි උගන්වලා තියෙනවා. ඒතකොට අවුරුදු 10ක් උගන්වනකොට මේ අවුරුදු 10 ඇතුළත අපි ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට් කරන්න විවිධ අවස්ථාවල එක එක තැන් වලට ගිහින් තියෙනවා. එතකොට අපිට හම්බ වෙච්ච දෙයක් තමයි කට්ටිය මේ පිළිබඳව ඇත්තටම ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒ හින්දා තීරණය කරා මේ වගේ ලස්සන කෝස් එකක් කරන්න. ඔයාලට මේකෙදි මේ එන්කෝඩර්ස් මේකට කෙලිම සම්බන්ධ වෙන හැටි සහ මේකේ අපි ගත්තොත් එහෙම ක්ලෝස් ලූප් සිස්ටම් එක ප්‍රෙෂර් සෙන්සර් එකක් කොහොමද මෙයාට කෙලින්ම දීලා PID එකක් දුවන්නේ. ඉතින් මේ වගේ අර ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් ගොඩක් ගැන අපි කතා කරන්න ලෑස්ති කරලා තියෙන මාස දෙකමාරේ. ඉතින් මේ කෝස් එක ඔයා ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙක් විදියට දැන් ඔයා VFD ගැන දන්නේ නැත්නම් ඔයාගේ ආයෝජනය රුපියල් 25000යි. කෝස් එක රුපියල් 25000යි මාස දෙකමාරයි. ඒ කියන්නේ මාස දෙකමාරක් ඇතුළත ඔයාට මේ ඉගෙන ගන්න ක්‍රියාවලියට රෙකෝඩින් සම්බන්ධ සියලු දේවලුත් අපේ LMS එක කරා ඔයාලට ලබා දෙනවා. ඒ කියන්නේ සරලව මම කියන්න වෙබ්සයිට් එක අපේ එපික් වෙබ්සයිට් එක කරා ඔයාට රෙකෝඩින් වීඩියෝ ටිකක් දෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කොපමණ කාර්යබහුල වුණත් මේ වැඩේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ට තව ප්‍රශ්නයක් තියෙයි. අපි කොහොමද දැන් මේක ඉගෙන ගත්තට අපි ගාව EFD නෑ, මෝටර්ස් නෑ අපි නෑ.
මේක ඉගෙන ගන්න මේ වෙද්දි VFD සම්බන්ධව දැනුමක් නැති ඕනම කෙනෙක් ඉගෙන ගන්න පුළුවන් කිව්වේ දැන් මේ වීඩියෝ රෙකෝඩින්ග්ස් ටික ඔයාලට ඔක්කොටම දෙනවා. අපි ඇක්සස් දෙනවා කාලයක්. එතකොට ඔයා මේ සම්පූර්ණ දැනුම ලබා ගන්නවා. සහ මේ කරන හැම මේ තියරියක්ම ඔයා ඉගෙන ගන්නවා. එතකොට අපි ගත්තොත් මේ ඇන්ලොක් කන්ට්‍රෝල් කරනවා කියන ඒක කිව්වහම ලේසි. නමුත් ඔයා හිතන්න මේ මෝටරේ ඔයාට ඕන විදිහට ඇගිටේටර් එකට දානවා කියන්නේ ඔයාට ඕන RPM එක ඕන කාලය වෙනස් කරමින් ඔයාට වැඩ කරන්න ඕන. ඔයාට ඕන විදිහට මෙයාගේ ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න ඕන. ඒ විදිහට ඔයාට රෙසිපියක් ඇඩ් කරන්න. හිතන්නකෝ ටයිම් එක බේස් කරගත්ත සිස්ටම් එකක් ඔයාට ඩෙවලොප් කරන්න ඕන. ඉතින් මේ සල්ලි හොයන්න පුළුවන් ප්‍රොජෙක්ට් තමයි ඔයාලට උගන්වන්නේ. එතකොට මේක රුපියල් 25000 වගේ 100,000 ගුණයක් හොයන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ මහන්සිය සහ කැපවීම උනන්දුව මේකට අවශ්‍ය වෙනවා. එහෙනම් බදාදා දවස රාත්‍රී 8ට ඔයාට එපික් YouTube අපේ YouTube එකෙන් පළවෙනි දවසේ අපි වැඩේ කරමු. මොකද ඒක ලේසි උගන්නන. ඒ කියන්නේ ලයිව් වීඩියෝ එකක් යනවා. ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතකොට ඔබට සාධාරණ ඕනෑම අවස්ථාවක ප්‍රශ්නයක් ඒකේ කමෙන්ට් එකක් විදිහට යොදන්න පුළුවන්. එතකොට ඒක බලාගෙන උත්තර ලබා දෙනවා. සහ ඔයා මේ පිළිබඳව අවබෝධයක් අරගෙන ඔයාට හෙට දවසේ නැත්නම් අද රාත්‍රියේ ඉඳන් අපි විවෘත කරනවා අපේ ලියාපදිංචි කිරීම. ඊට පස්සේ අපි මේක සම්පූර්ණ බදා දවසේ නෙමෙයි අපි ඉරිදා දවසේ රාත්‍රියකට අපි ගෙනියනවා. එතකොට අද පළවෙනි දවසේ ඇත්තට 20 කියලා දැම්මේ 20 කියන ඉලක්කම මතක තියෙන්න. 20 කියන ඉලක්කම මතක තියෙන්න. අපි වැඩේ සම්බන්ධව රාත්‍රී 8ට හම්බෙමු. හම්බෙලා කතා කරමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.